දැන් කොහෙද යන්නේ? නීගමේ යන්නේ. අලව් යන්නේ. මොකද ඉතින් මේ හැමදාම අපි වාහනවල එන ගමනක්. අද බස් එකේ ආපු මේ බෝට් එකේ මෙමරි එකක් තියෙනවා. මම වීඩියෝස් තියෙනවා දාන්නම්. දුර මල්ලි වැඩේට බැහැලා සොසේජ් ටිකයි අපේ මැරිනේට් කරපු good morning. ඉතින් මේ බ්ලොග් එක බලද්දි වෙලාව කොහොම වේද කියලා දන්නේ නැහැ. මේ ඉන්නේ නුවරඑළියේ. නුවරඑළියට ආවා මේක මගේ channel එකට දාන second vlog එක. Days of Rajith එකට දාන. ඉතින් මම මේ channel එක පටන් ගත්තේ memories collect කරන්න. ඉතින් මේ පාරත් ආවේ අපේ මගේ යුනිවර්සිටි එකේ මගේ බැජ් එකේ සෙට් එකත් එක්ක සෙට් එක අතර ඉන්නවා. බ්ලොග් එක පටන් ගන්න තිබ්බේ නුවරින්. ඒ වුණාට නුවරින් වැඩේ පටන් ගන්න බැරි වුණා. එද්දි අපි මේ පාර ආවේ බස් එකේ. නිකන් අපේ පාරේ බස් එකේ ආවේ ඉන්ටර්සිටි එකේ. සාමාන්‍යයෙන් නුවර ඉඳන් නුවරඑළියට බස් ටිකට් එක ඇවිල්ලා 750ක් වගේ තමයි වෙන්නේ. ඉතින් අපි එක ස්ටේ එකක් තමයි ඉන්නේ. කට්ටිය වැඩ කරන ගමන් පොඩි නිවාඩුවක් දාගෙන ඇවිදින්න කරන්න තමයි ආවේ. ඔය කට්ටිය මගේ කලින් බ්ලොග් එක බලුවා නම් ඒකේ ඉන්න සෙට් එකම තමයි ඉන්නේ. මූණු 3-4ක් අලුත් මූණු 3-4ක් තියෙනවා. බ්ලොග් එක බලන්න. ආපහු කියන්නේ මම මේක නුවරඑළි කරන බ්ලොග් එකක් කියන්නේ. මේක එක්ස්ප්ලනේෂන්ස් නෙමෙයි. ඔයාලා හැමෝම නුවරඑළි ඇවිල්ලා තියෙනවා. මේක මෙමරීස් කලෙක්ට් කරන්න. අපි උදේ 8ට විතර නුවරින් පිටත් උනේ. දැන් වෙලාව ඇවිල්ලා ඔයාලට පේනවද දන්නේ නැහැ. 11:05යි. අපි නැවතින තැනට ආවා. මම නැවතින තැන පෙන්නන්න. යන් අපි සෙට් එක අද අපිත් එක්ක නුවරඑළිය ආවේ කවුද කියලා බලන්න. අපේ 12 බාගේ ට්‍රිප් එකෙත් මේ මූණු ටික තියෙනවා. ඉදුවර මල්ලි ඉන්නවා. හයි හයි. එයා පොළොන්නරුවේ ඉඳන් ආවේ. එතකොට සලින අයියා ඉන්නවා. අද එයාට සේල් එක ඕපනින් එකක් තියෙනවා. ඒ තියද්දි ආවේ. සෙනල් අයියා ඉන්නවා. අද උසාවිය යන්න තිබ්බා. ඒ තියද්දි ආවේ. මේ ඉන්නේ මේ මිනිස්සයා නම් ඩුබායි යන්න ඉන්නේ. චෙනිත ඉන්නවා. එතකොට සජිත ඉන්නවා. සජිත ට්‍රිප් එක වෙනුවෙන් කොළඹ ඉඳන් ආවා. සහන් ඉන්නවා. අද බැංකුවේ වැඩ දවසක් නේ. මැනේජර් මොනවද කිව්වේ? ඉතින් මේ සෙට් එක තමයි ඉන්නේ කට්ටිය. ඔව් අපේ මෙතනට අඩුයි. ඔය කට්ටිය 12 බාගේ ට්‍රිප් එකේ බැලුවා නම් උස එක්කෙනෙක් හිටියා කවිදුයි නුස්රිවයි අපිට මිස් වුණා මේ ට්‍රිප් එකේදී. ඉතින් ඔය දෙන්නවත් මතක් කරනවා. ඔයාලට මොකද හිතන්නේ ගිය අවුරුද්දෙත් මේ කාලේ වගේම අපි දෙපාරක් ආව නුවරඑළි. දැන් මේ පාරත් ආවා. මොකද හිතන්නේ එක්ස්පීරියන්ස් එක? ඒක කියන්නේ එපා. අපදාම නුවරඑළියට තමයි එන්නේ. ඒ කියන්නේ ඒ නුවරඑළියෙන් දැන් මේකනේ මේ සැරේ අපි ගාල්ලේ යන්නේ ගියා. නීගමේ යන්නේ. අලව් යන්නේ. අලව් යන්නේ. කරගිලා රිවර්ස් ආර්ථික ප්‍රශ්න ඔක්කොම තුන්වෙනි පාසක් නුවරඑළිය. හැට්‍රික්. මේ ඉන්න තැන නම මොකද්ද සහන්? මෙයා තමා සහන් තමා මේ අපි ඉන්නේ ෆොරස්ට් ස්ටේජ් හොලිඩේස්. නම්බර් එකක් තියෙනවා. ලස්සන තැනක්. කස්ටමර් සර්විස් එකත් හොඳයි. මේ අර හොඳම කුඩා. මේ ඉන්නේ අපේ දුමිදු අයියා ලයන් ක්ලබ් එකේ ලියෝ ක්ලබ් එකේ ප්‍රෙසිඩන්ට්. ඉතින් එයාත් ආව මේ ට්‍රිප් එකට. මෙයා 12 බාගේ ට්‍රිප් එකේ හිටියේ නැහැ. මෙයා වෙන කොහෙරි ගමනක් ගිහින් ගියේ. හල්ලා ගියේ. මෙයා හිටියෙත් නෑ 12 බාගේ ට්‍රිප් එකේ. මෙයයි ට්වින්ස්ලා. මේ සහන්ගේ අයියා. හරිද? ඔයා මෙයාලව නම් දන්නවා ඇති. මෙයා තමයි මගෙත් එක්ක බයිසිකලේ පිටිපස්සේ ගියේ 12 බාගේ. සජිත් ඇයි සීතලයිද? ඈ? ෆස්ට් එක්ස්පීරියන්ස්? ඈ? දුමිදු අයියා ඉන්නවා කැරක් දුමිදු අයියා නම් කැරගෙන්න මොකද හොද්දාකට නෙවෙයි ඈ. අර ඉදුවර මල්ලි අතන ඉඩමක් ගන්න කල්පනා කරන්න. මේ තියෙන්නේ අපි ඉන්න තැන පොඩි රූම් ටුවර් කරන්න මම දන්නේ නැහැ. නිකන් ඉන්න තැන පොඩ්ඩක් පෙන්නන්න. මේක රූම් එකක්. මේකේ කරන්ට් එක නෑ වගේ. කෙනෙක් ඉන්න. රයිට්. සලින අය වෙන්න ඕන මේ වගේ තමයි තියෙන්නේ රූම් එක.
මේ වගේ කින් සයිස් බෙඩ් එකක් තියෙනවා. මිර එක තියෙනවා. එතකොට ඒ ටික තමයි තියෙන්නේ. ටීවී එක තියෙනවා. රූම්ස් 6ක් ගත්තා. අපි 12 දෙනාට රූම්ස් 6ක් ගත්තා. මෙතනත් රූම් එකක් තියෙනවා. ඒත් ඒ විදියමයි. ඒක ලොක් කරලා මේක තියෙනවා. මේ දේ තමයි අපේ රූම්ස් ටික තියෙන්නේ. කට්ටිය මොකදයි උඩ කරන්නේ? කට්ටිය බාබකියු දාන්න ලැහැස්ති වෙනවා. අපිත් යන් මේ පැත්තට බාබකියු දාන්න. එළියට එද්දි view එක එන්න මේ වගේ. උන්ට කොහෙන් ගියා ක්‍රිකට් තමයි. හොයාගෙන බෝලෙකුයි බැට්ටකුයි ගහනවා ක්‍රිකට්. මට නම් පට්ට සීතලයි. පොඩි සීතලක් තියෙනවා. දුමිදු අයියා කොහෙන්ද ලෑලි කෑල්ලක් හොයාගෙන මෙතන ඉන්නවා. සජිත් මේ ඉන්නේ. ඉදුවර මල්ලි එනවා. මේ අන්න එනවා ඉදුවර මල්ලි. ඉදුවර මල්ලි? ඔව්. මොකද සීතලයිද ඔයාලට? කෝ අපේ අනිත් සෙට් එක කෝ? උයනවා කියන්නේ උයනවා නේ මල්ලි. ඒකට කියන්නේ බාබකියු එකට මස් එක මැරිනේට් කරනවා කියලා කියන්නේ. සකස් කරනවා මැරිනේට් කරනවා කියලා කියන්නේ. කියන්නේ සීසන් කරගන්න ඕනේ. එතකොට තමයි මල්ලි ඒකේ රියල් රහ එන්නේ. තේරුණාද? ඒකට කියන්නේ මැරිනේට් කරනවා කියලා. හරිද? ඔව් ඔහොම දාන්න එපා. දැන් ඉවරයිනේ මගේ නම. මල්ලි කොහෙද කැම්පස් එක? මල්ලි ඒ පාපි කැම්පස් එකේ නම කියන්නේ තේරුම හරි නෑනේ නේ. සජිත් තමා පන්දුවට පහර දීමට සූදානමින් සිටිනේ. හරි. ටිකට් ගහන්න ඕනේ. බලමු. ටිකට් ගහමු. එහෙනම් කොහොමරි සහන් ගහපු පාරක් හන්දා බෝලේ ගියා එහා පැත්තට කටුපතුරු වගේ තියෙන්නේ. අපි ගන්න try යද්දෙමු. දුමිදු අයියා නිකන් ගාල්ලේ ටෙස්ට් මැච් බලන්න ගිහිල්ලා ෆීලින් එකේ ඉන්නේ කොට කලිසම ගහගෙන. මොකද හිතෙන්නේ නුවරඑළි ගමන ගැන? අකණ්ඩව දෙවතාවක් අපිත් එක්ක මේ එන ගමන ගැන මොකද හිතෙන්නේ? හොඳයි නේ? දෙවෙනි වතාවටත් ආවා. කීකරු ඉන්නවනේ අතනේ? ගිය පාර වගේ කරන්නේ නැහැ නේ? හොඳ විදිය නේ. ආයිෂා මේ මිනිස්සයා තමයි උඩට ගැහුවේ. මොකද ඉතින්නේ මේ හැමදාම වාහන වල එන ගමනක්. අද බස් එකේ ආපු එක්ස්පීරියන්ස් එක කොයි වගේද? ඔයාට හෙට මොකද ඩොකියුමන්ටරි වීඩියෝ එකට අයියෝ මාව තෝරගත්තේ? මං වගේ මිනිස්සෙක් ඔයා තෝරගන්න හේතුව මොනවද? ඈ? අපි කට තියෙන එක්කෙනෙක් ඉන්නේ මේ පොට තමයි. දැන් මෙහෙමනේ ඉතින් අපේ කට තියෙන අපේ බැච් එකේ කට තියෙන මිනිස්සෙක්ට අපි මොනවා කරන්න ගියත් මෙයා තමයි තෝරගන්නේ. අනිවාර්යෙන්. මතක් වෙන්නේ ඔයාලා. ඔව් කට කියලා ඔයා අදහස් කරේ මොකද්ද? කට කියන්නේ මේක. ඒ කියන්නේ ඔයා අදහස් කරේ හොඳට කතා කරන හොඳ නවුස කෙනෙක්. එතකොට අපේ මොන වැඩේ තිබ්බත් බෑනෝ කියයි ඉතින් උදව් කරනවා. අන්න හරි. මෙයාත් ටීචර් කෙනෙක්. එතකොට මේ ඉදුවර මල්ලි සම්පත් බැංක් එකේ වැඩ කරන්නේ අයියා ලෝය කෙනෙක්. එතකොට අර ඉන්නේ ලියෝ ක්ලබ් එකේ ප්‍රෙසිඩන්ට්. මෙයා NDB බැංක් CDB බැංක් එකේ
එහෙම වැඩ කරන සෙට් එක තමයි ඇවිල්ලා ඉන්නේ. මාත් වර්ක් කරනවා. එතකොට චෙනිත ඉන්නවා. චෙනිත නම් ඩුබායි එයා සිටිසන්ෂිප්ම තියෙනවා එයාට. රෙසිඩන්ස් තියෙනවා එයාට ඩුබායි වල. ඉතින් මේ සෙට් එක තමයි අද මේ ගමන ආවේ. මේ පැත්තට අමනින් ඇප්‍රීෂියේෂන් කරලා දෙන්නේ අම්මා අඩුයි ලොකෝ දෙනවා. ඉතින් අපි තව දැන් මොකද ඉස්සරහට කරන්නේ? තව චුට්ටකින් ග්‍රෙගරි පාක් යනවා දවස් දෙකකට එන්ටර්ටේන්මන්ට් පැත්තට තමයි ඉන්නේ. අපේ වැඩේ හෙට උදේ නේද? රයිට්. එහෙනම් අපි පස්සේ සෙට් කරමු. අපි දැන් යනවා ගිගිරි පාක් එකට. අර සෙට් එක ඉස්සරහින් යනවා. අපි තුන් දෙනා ඉතින් chat එකක් දාගෙන පස්සෙන් යනවා. මේ ෆස්ට් ටයිම් නේ මෙච්චර ඇවිල්ලා ඇවිදින්නේ. මොරෙලි හරියට ඇවිදින්නේ. ඔව් ගියද? අර ආපු දෙපාරම වාහන වලින් ඇවිද්දේ. වෑන් එක එකපාරක් ආවා, බස් එක එකපාරක් ආවා. ඔන්න ඔහොම තමයි වෙන්නේ. බලමු ගෙගිරි පාක් එකට ගිහිල්ලා ෆොටෝ ගහන්න තමයි ඉතින් මෙයාලා ගොඩක් බලාගෙන යන්නේ. ෆොටෝස් ටිකක් ගහලා හවස බාබකියු දාලා පෙබල් තියෙනවා. බලමු. අපි කට්ටිය පාරේ සීසී කට යන්නේ. හැබැයි මේක තමයි නුවරඑළියන හරි ක්‍රමය කියලා ඔය දෙන්නට හිතෙන්නේ නැද්ද? නෑ. උඹට කොහොමද හිතෙන්නේ අයියා? ඔයා සාමාන්‍ය පොත් පෙට්ටිය උඩ ඇවිල්ලා යන්නේ. මං කලින් කිව්වා වගේ මේ channel එක මම හදවුවේ memories collect කරන්න. එකක් තමයි 12 භාගයේ ගිය ට්‍රිප් එකේ මගේ ෆස්ට්ම බ්ලොග් එකේ එහෙම තාමත් අපි ගිය සෙට් එක බලනවා. ඒක හන්දනවා මම මේ විදිහට මෙමරීස් කලෙක්ට් කරන්න. එකක් තමයි අපි සෝෂල් මීඩියා දැම්මට ඩිවයිස් වල දාලා තියාගත්ත සමහරක් වෙලාවට ඒ data මිස් වෙන්න පුළුවන්. ඊට වැඩිය සේෆ්ම ප්ලේස් එක මම හිතන විදිහට මම දන්නේ හරිද කියලා. මට හිතන විදිහට සේෆ්ම ප්ලේස් එක තමයි YouTube එකට බ්ලොග් එකක් දාන එක. මොකද කොයි කාලෙක හරි වයසට ගිහිල්ලා හරි අපි තව අවුරුදු 10කින් 15කින් බලද්දි මේ මෙමරීස් ලොකු දෙයක් වෙයි. මොකද තව ටික කාලෙකින් මේ ඉන්න ක්‍රූ එක අපි මේ ඉන්න සෙට් එකම තැන් වලට ගැලවිලා යනවා. මොකද දැනටත් චෙනිත එහෙම ඩුබායි යන්න බලාගෙන ඉන්නේ. කලින් අයලා කට්ටියත් ඒ වගේ. එතකොට ඒ වගේ සිටුේෂන් එකක් එක්ක එහෙම ගිය කාලෙක කවදා හරි මේ බලලා සතුටු වෙන්න පුළුවන්. ඉතින් මෙමරිස් එකතු කරන්න. ඉතින් ලස්සන මෙමරි එකක් වෙයි මේ vlog එක. බලන්න කියලා කියනවා. ඉතින් ඔයාලගේ ප්‍රශ්න. අපි ගෙගරි පාක් එක පැත්තට යන ගමන් ඉන්නේ. මේ පැත්තට ගියොත් මෙන්න මේ පැත්තට ගියොත් බදුල්ල පැත්තට අර ඉන්නේ නුවර පැත්තේ ඉඳන් වාහන. එතකොට උඩ පැත්තට ටවුන් එකට යන්නේ. අපි දැන් යන්නේ බදුල්ල පැත්තට. ඒ පාරේ ගෙගිරි ලේක් වී පැත්තට තමයි අපි මේ යන්නේ. ये चाचा ගෙගිරි පාක් එකට නම් ආවා. මාර රෂ් එකක් තියෙන ගෙගිරි පාක් එකේ සීසන් හන්දා සෑහෙන සෙනගක් ඉන්නවා. අපි ලොකු වෙලාවක් ඉන්නේ නැහැ, පොඩි වෙලාවක් ඉඳලා ගෙගිරි පාක් එකෙන් යනවා අපෝ කැමරා කරගෙන ලොච් එකට. වලට පිටදී සෑහෙන සෙනගක් ඉන්නවා. සීසන් ක්‍රවුඩ් එක හන්දා මාර සෙනගක්.
බෝට් එකේ මෙමරි එකක් තියෙනවා. මම වීඩියෝස් තියෙනවා දාන්න. වීඩියෝ එකට ඇඩ් කරන්න. මේ බෝට් එකේ ලස්සන මෙමරිස් එකක් තියෙනවා මේ ගිගිරි ලේක් එකේ. ගන්න ෆෝන් එකට. මොකද දාගත්ත. අපේ සෙට් එක ඉතින් පාර්ක්වලට ඇවිල්ලා ඉතින් අද දවසේ මෙන්න මේ විදිහට තමයි අපි ඉවර කරන්නේ. රෑ බාබකියු එකක් තියෙනවා මගේ ගෙත් ක්ලිප් එකක් ඇඩ් කරන්න. මෙන්න මේ විදිහට තමයි ඉගෙන පාකිය. මෙන්න මෙහෙමයි හවුසට ගෙගිරි ලේක් එක තියෙන්නේ. ඉතින් අපි ගෙගිරි ලේක් එකෙන් යන්න තමයි හදන්නේ. අපි කට්ටිය ගියා. හරි අද දවසත් මේ විදිහට ඉවරයි. අපි යන් හොටෙල් එකට. ඉදුර මල්ලි වැඩේට බැහැලා සොසේජ් ටිකයි අපේ මැරිනේට් කරපු මස් ටිකයි බාබකියු දානවා මල්ලි. පොළොන්නරු ඉඳන් ආවේ බාබකියු දාන්නද? ඈ බාබකියු වැඩේට දාවේ. අපි ලයිට් ගහගෙන ඉතින් වැඩනේ. තව දිනනවා මල්ලි. මොකද තත්ත්වද දැන්? බාබකියු ටිකේ. බාබකියු ටික ඉස්සල්ලාම ටික. ඈ තව මෙතන තියෙනවා සෑහෙන්න කරන්න. රස පාටට තියෙනවා නේ. රස පාටට තියෙනවා. හොඳයි ඉතින් ට්‍රිප් එක. දුමිදෝය මොකද හිතෙන්නේ දැන් මේ අපිත් එක්ක ආපු මේ ගමන ගැන? අකණ්ඩව දෙවෙනි වාරට බාබකියු ප්ලෑන් එක මොකද හිතන්නේ? මේ අපි බාබකියු දානවා කියලා කියවනව නෙවෙයි. මේක අපි මෙමරි එකක් විදිහට තියාගන්න ගන්න එකක්. නැත්තම් මිනිස්සුගේ අපි බාබකියු දානවා. ජීවිතේට දාලා නෑ. දාලා තියෙනවා. මේක අපි මෙමරි එකක් විදිහට තියාගන්න ගත්ත එකක්. අපේ චෙෆ් තමා අද ඉදුවර මල්ලි පොළොන්නරු ඉඳන් ආවා බාබකියු වැඩේට. මේ ඉන්නේ සජිත් ඉන්නවා. හයි. සලින අයියා ඉන්නවා. කට්ටිය ලැහැස්ති. අපේ ප්ලේස් එක මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මේක ඇවිල්ලා මම උදේ ඔයාලට මේකේ කන්ටැක්ට් නම්බර් එකත් එක්ක පෙන්නවුවා. මේක රිසෝට් එජින්. මේක හරියටම තියෙන්නේ බස් ස්ටෑන්ඩ් එකට චුට්ටක් එහා පැත්තේ. කියන්නේ DFCC බැංක් එක සහ LOLC එක ළඟ තමයි තියෙන්නේ මේක. ඉතින් පොත තැනක් highly recommended. ඔයාලගේ family rooms තියෙනවා මේකේ, couple rooms තියෙනවා. ඉතින් අපේ බාබකියු එක ලැහැස්ති වෙන්නේ යන් අතන. එහෙම තමයි කට්ටිය ඉවසිල්ලක් නැතුව ඉන්නේ බාබකියු වැඩේට. මේ අපේ මාස්ටර් චෙෆ් ඉදුවර වීරකෝන් වැඩේ නැගලා යනවා. එහෙනම් හෙට උදේට හම්බෙමු වීඩියෝ එකේ. එහෙනම් සල්ලේ දැන් වීඩියෝ නවත්තනවා. Good morning. වෙලාව ඇවිල්ලා 7:20යි. මාර සීතලයි. කොහොමත් මේක නුවරඑළිය එක්ස්පෙක්ට් කරන්න පුළුවන් දෙයක්. කට්ටිය ඇරලා ඉන්නේ මාත් ඇරියා. දැන් ඇහැරුනේ. මේක අපි සෙකන්ඩ් ඩේ එක. මම දැන් ඇහැරුනේ. උලම් පාරක් එනවා. ඔයාලට පේනවා ඇති මාරම ලස්සනයි. සීතලයි.
මං හිතන්නේ මේක හරි ලස්සන වීව් එකක් මීදුම තියෙනවා මාර සීතලක් තියෙන්නේ මේක නම් මේක ගැන කියලා වැඩක් නැහැ මේක සුපර් වව් අප කට්ටියක් නිදි කට්ටියක් ඇහැරලා වෙලාව මාත් ඇහැරියා වොස් දැන් මෙත් දැන් මං ආයෙ ගිහලා ටිකක් නිදි ගත්තා ඔයාලට හුලම් පාරත් එක සද්ද ඇහෙනවා ඇති මම මේකේ ඉල්ල දාන්නම් හුලම් පාර ඔයාලට පේනවා ඇති මේ කතුපන්ති තාම මීදුම තියෙනවා මේ ටයිම් එකේ ඉදිරි පාක් කරනවා කියන මාරම ලස්සන වීඩියෝයක් තියෙනවා යන්න ගියක් නෑ අපි ආවේ බස් එකෙන් වාහනේ වගේ තිබ්බනම් උදේ රවුමත් දාලා එන්න තිබ්බා මම සාමාන්‍යයෙන් එහෙම තමයි කරන්න වෙන්න දන්නා ලස්සන ක්ලයිමේට් එකක් ඔයාලට පේනවා ඇති මේ ආසේ වලාකුළු යන වේගෙ නුවරඑළිය කියන්නේ කොච්චර ආවත් මාර ලස්සන තැනක් අද නම් අපි ලොකු ප්ලෑන්ස් නෑ අපි හිතාගෙන ඉන්නේ අද ඉදලා කාලා බීලා අද අපිට බස් එක තියෙන නුවරට එකහමාරට විතර එකහමාරට විතර පිටත් වෙන්න තමයි අපි හිතාගෙන ඉන්නේ අද. ඉතින් අද අපි දෙවෙනි දවස් නුවරඑළිය ඉන්න ස්ටේ එකක් නයිට් එකක් කරලා අපි ආවේ. ඉතින් හරි ලස්සනයි. හෙට ඉඳන් ආපහු සුපුරුදු පරිදි back to work තමයි. හැමෝම CC කඩ යනවා. ඉදුර මල්ලි පොළොන්නරු සජිත් සහන් කොළඹ අපේ සලින් අයියා කුරුණෑගල රශ්මියක්කි ටීචින් ට්‍රේනින් මේ හැමෝම ආපහු CC කඩ යනවා මාත් යනවා ආපහු නුවර වැඩට. ඉතින් කට්ටිය CC කඩ වෙනවා හෙටින් පස්සේ. ඉතින් අද කට්ටියත් එක්ක පොඩ එකට ඉඳලා අපි යනවා. එහෙනම් වීඩියෝ එකේ ඉස්සරහට හම්බෙමු. රයිට් රශ්මි අක්කගේ ඉන්ටර්විව් එකක් තියෙන ડોකියුමන්ටරි වීඩියෝ එකකට යාගේ ප්‍රොජෙක්ට් එකකට. මේක ගන්න. ඒ ගානින් මම ගන්නම් ඈ. පොඩක් ගන්න. බලන්න එක ගන්න පොඩක්. මේ ගන්න උනන්නේ. වැඩේ ඉවරයි අපි ගත්තා වීඩියෝ එක ડોකියුමන්ටරි වීඩියෝ එක මම හිතන්නේ රශ්මි අක්කගේ ඔයාගේ ડોකියුමන්ටරි වැඩේ හරියද එතකොට ඔයා මම සපෝට් එකක් දුන්නා කියලා හිතනවද නැත්නම් හොඳටම සැටිස්ෆයිඩ් මේ ඉන්නේ අපේ වීඩියෝග්‍රැෆර් සිනමැටික් වීඩියෝග්‍රැෆර් පොළොන්නරු ඉඳන් ආවේ ඔයා බාබකියු දාන්නයි වීඩියෝ ගහන්නයි එතකොට ඇවිල්ලා තින් ට්‍රිප් එක එන්ජොයි ගන්න නේද ආවේ ඒකේ අර අපි චේන්ජ් එකක් එහෙම දාගත්තා. දැන් වෙලාව ඇවිල්ලා 12යි. ඉතින් අපි මෙතනින් යන්න තමයි යන්නේ දැන්. අපිට එකමාරට වගේ බස් එක තියෙන්නේ. අපි දැන් මෙතනින් යනවා. රශ්මි අක්කගේ ડોකියුමන්ටරි වීඩියෝ එක තිබ්බා. එයාගේ
ටීචිං ඩොකියුමන්ටරි වීඩියෝ එකක් හදන්න තියෙනවා කියලා යාට යහන්ගල ගැන පොඩි ඩොකියුමන්ටරි වීඩියෝ එකක් කරා. ඉතින් මම ලොකුවට යහන්ගල ගැන රිෆර් කරලා තිබ්බේ නැහැ. මේ සතියක් දෙකක් ඉඳලා පොඩ්ඩක් රිෆර් කරන්න අරගෙන යහන්ගල ගැන පොඩි අයිඩියා එකක් ගත්තා. ඒ වීඩියෝ එකත් ඒ විදිහට ඉවර කරා. දැන් යන්න තමයි තියෙන්නේ. යන ගමන් ඔයාලට වීඩියෝ එකක් දාන්න. ඔය දෙන්නව ගන්න බෑ. අපේ සෙට් එක යන්නේ වැඩ ඉවරයි කියන්නේ අපි දැන් මෙතනින් චෙක් අවුට් වෙනවා. අපි දැන් චෙක් අවුට් වෙන්න යන්නේ. කට්ටිය ලෑස්ති අපිට එකමාරට බස් එක තියෙනවා කියලා කිව්වා. ඉතින් ලස්සන දවස් දෙකක් අපි එක රැයක් ලස්සන දවස් දෙකක් හිටියා. කට්ටිය මේ පැත්තේ ඉන්නවා සහන් කට්ටිය ඉන්නවා ඉවරලා අර පැත්තේ එනවා. ඉතින් vlog එක මේ විදිහට ඉවර කරනවා. ලස්සන ස්ටේ එකක් රිසෝට් එකේ එකේ අපි හිටියේ. ඉතින් කස්ටමර් සර්විස් එක highly recommended hotel resort එක. ඉතින් එහෙනම් මේ ලස්සන තැනින් අපි යන්න කියලා ලෑස්ති. මම යද්දි වීඩියෝ ක්ලිප්ස් එකක් ඇඩ් කරන්නම්. මම මෙතන වීඩියෝ එක එන්ඩ් කරනවා. ඉතින් 12 භාගයේ ට්‍රිප් එක වගේම මේ ට්‍රිප් එක සෙකන්ඩ් vlog එක බලන්න.